அன்பான உறவுகள் அனைவருக்கும் அன்பு வணக்கம். ஆதரணீய සියලු දෙනාටම ආයුබෝවන්. குட் மார்னிங் எவ்ரிபடி. உலக மக்கள் அனைவரும் சாந்தியும் சமாதானமாக வாழ வேண்டும். அதான் என்னுடைய பிரார்த்தனை. මේ ලෝකේ ඉන්න සියලු දෙනාම සමාදානෙන් සාමයෙන් සමාදානෙන් ජීවත් වෙන්න ඕනේ කියන එක තමයි මගේ ප්‍රාර්ථනාව. මේ දවස්වල බැලුවම මේ අර රට යුද්ධේ මේ රට යුද්ධේ ඒක තමයි අපිට බලන්න තියෙන්නේ, දකින්න තියෙන්නේ. මේ මට අවංකම කියන්න තියෙන්නේ ඕනම රටක யுத்தයක් ඕනේ නැහැ. அன்பர்களே, என்ன அன்புறவுகளே, நான் எப்போ பார்த்தாலும் யுத்தம், ஒவ்வொரு நாட்டில் யுத்தம், போர், விமான தாக்குதல் இதான் நடந்து கொண்டிருக்கு. இந்த நிலைமை மாறணும். இதுக்கு தான் உங்களோட சில வார்த்தைகளை பகிர்ந்து கொள்ள ஆசைப்படுறேன். ඇත්තටම මම මේ සිංහලෙනුත් දෙමළෙනුත් කතා කරන්නේ මොකද තනි කතා කරන්න ඇත්තටම වැඩට යන්න ඉස්සලා පොඩ්ඩක් කතා කරලා යන්න කියලා තමයි. මේ මොකද අපිට තියෙන දුක බෙදා ගන්න මේ සෝෂල් මීඩියා එකකින් මේ අපිට ගොඩාක් අවස්ථාවක් තියෙනවා. ඒ නිසායි මේ මොකද තනි මේ යාළුවෝ නෑදෑයොත් එක්ක කතා කරන්න ඇත්තටම ඔක්කොමලා බිසි කමක් නැහැ. නමුත් මට කියන්න ඕනේ මේ කරුණා කරලා මේ වර්ල්ඩ් ලීඩර්ස්, මේ ලෝකේ ඉන්න බලවත් රටවල ඉන්න නායකයෝ කරුණා කරලා මේ යුද්ධය නවත්තන්න. මේ මුළු ලෝකෙම මේ එක ප්‍රශ්න යුද්ධේ ඒක කරුණා කරලා නවත්තන්න කියලා තමයි කියන්න ඕනේ. මොකද මේ ලෝකයේ තියෙන සුභාධර්මයේ මේ තියෙන වතුරද කඳුද මේ සුභාධර්මයේ තියෙන සියලු දේම අපි පංචභූතම් කියලා දෙමළෙන් කියන්නේ. මේ වතුරයි ගින්දරයි මේ පසුයි මේ පොළොවයි මේ තියෙන සුභාධර්ම කිව්වොත්ම ඔක්කොම එකයි. ඔක්කොම මේකට අඩංගු වෙනවා. මේ අපේ ඒ කාලේ අපේ සීයා මුත්තලා අපි සියලු දෙනාගේ සීයා තාත්ති අම්මි තාත්තිලා දීලා ගියේ මේ වරප්‍රසාද මේක නැති කරන්න කාටවත් අයිති නැහැ. මේ රටේ හරි ලෝකේ හරි දියුණු කියලා කියන්නේ මිනිස්සු දියුණු වෙනවා කියන්නේ, රට දියුණු වෙනවා කියන්නේ මිනිස්සු ලස්සනට ජීවත් වෙන්න ඕනේ, සමාදානයෙන් ජීවත් වෙන්න ඕනේ. මේ ලෝකේ තියෙන දේවල් මදිවට තව මේ මාර්ස් තව මේ වෙනවන දේවල් හොයාගෙන ඩෙවලොප් කරනවා කියලා මේ ලෝකේ නාස්ති කරනවා. මොකද දැන්ම මේ ලෝකේ මේ කවුරුනොත් මේක කිසි ආගමටයි කිසි රටටයි මේ සපෝට් නෙමෙයි, කිසි රටට විරෝධෙත් නෙමෙයි, සපෝටුත් නෙමෙයි. මට කියන්න තියෙන්නේ මේ ලෝකේ මේම බෝම දාලා විස බෝම දාලා මේක කරාගෙන යනකොට මේ ලෝකේ නැති වෙනවා. මේ තියෙන සුභාධර්ම නැති වෙන්න යන්නේ. මේකට තර්ජනයක් මේ සුභාධර්මයට මේ අපි දැන් බොන්න කන බොන වතුරද කෑමද මේ කවුරුත් අදලා දීපු බෝතලයක් නෙමේ. මේ සුභාධර්මයෙන් මේ අපි දෙයියෝ කියන්න පුළුවන්, මේ ගෝඩ් කියන්න පුළුවන්, මේ අපි වෙන නම් වලින් අපි උච්චාරණය කරන්න පුළුවන්. නමුත් මේක සුභාධර්මයේ අපිට දීපු දේ. මේක මේ විදියට යුද්ධය කරලා යන්න මොකද වෙන්නේ?
කවුරු හරි මේ බලවත් රට මට කෙමිකල් වෙපොන්ස් තියෙනවා කියලා මේ කෙමිකල් වෙපොන්ස් දාලා මේ විස වායුව දාලා මේ කවුරු හරි පටන් ගත්තොත් මේක ලෝක විනාශයක්. මේ ලෝකේ විනාශය වෙන්න ඉඩ දෙන්න බෑ. ඉඩ දෙන්න හොඳ නැහැ. කොයිද ඉන්නේ මේ මගේ ආගමේ අපේ ආගමේ ඒ ආගමේ කියන්නේ මේ සමාදානෙට කියන්නේ මිනිසුන්ට සාන්ති සමාදානෙන් ජීවත් වෙන්නයි කියන්නේ කියලා කියන ආගම නායකයෝ කොයිද ඉන්නේ දැන්? ඔක්කොමලා ඇවිල්ලා කතා කරන්න මිනිසුන්ට කියන්න අපි ඔක්කොම එකතු වෙලා ප්‍රේ කරමු. අපි ඔක්කොම එකතු වෙලා රික්වෙස්ට් කරමු. මේ රටේ ඉන්න බලවත් මේ නායකයන්ට රික්වෙස්ට් කරමු. මේ විදිහට බෝම්බ දාලා මේ ක්ලයිමේට් එක මේ සුබාධාර්මයේ චේන්ජ් වුණාම ඊට පස්සේ බොණ්ඩ වතුර නැති වෙනවා. අපිට මේ මිනිස්සුන්ට මේ කිසි ජීවරාශියට ජීවත් වෙන්න මේ ලෝකේ නැති වෙනවා. මේක එම රටකටම පොදුයි. මේ ඩෙවලොප් වෙනවයි කියලා කිසි දෙයක් මේ මිනිස්සු මේ ලෝකේ දැකලා නැහැ. මොකද සාමාන්‍ය ලෙඩකටත් හරියට බේතක් නැහැ. බේතක් හරියට හොයාගත්තේ නැහැ අද වෙනකම්. එහෙම තියේදී මේ ඩෙවලොප් කියන්නේ ඔක්කොම මේ බොරු. මේ මිනිස්සු නැති කරලා මිනිස්සු මේ මොකද මේ විසවායු දාලා මේ unnecessary ඕන නැති ප්‍රශ්න ඇති කරලා මේ තියෙන සුභාධර්මයේ මේ ලස්සන ලෝකේ විනාශ කරන්න යන්නේ. ඒ නිසා අද නැත්තම් හෙට තව අවුරුදු ගානකින් මේක විනාශ වෙනවා. ඒ නිසා කරුණා කරලා මේක නවත්තන්න ඕනේ. මේ අපි ඔක්කොම ප්‍රේ කරන්න ඕනේ. මේ ලෝකේ ඉන්න මේ සමාදාන කියලා කතා කරන්න ආගම නායකයෝ එළියට එවිලා කතා කරලා කියන්න. මොකද මේක නැති කරගත්තොත් මේක මේ විදිහට කාටවත් අදන්න බෑ. මේ කෙමිකල් වලින් අදන එකෙන් කෙමිකල් කාලා ජීවත් වෙන්න බෑ. මේ ලෝකේ තියෙන සුන්දර රට සුන්දර ලෝකේ නැති කරන්න ඉඩ දෙන්න බෑ. කරුණා කරලා මේ යුද්ධේ නවත්තන්න. මේක මේ යුක්‍රේන්ද මේ රෂියාද ඊරාන්ද ඉස්රේල්ද අමරිකාද කියලා එක රටක් කියලා නෑ. කවුරු වුණත් කරුණා කරලා මේක නවත්තන්න ආදරෙන් අවංකකමින් රික්වෙස්ට් කරන්නේ. කරුණා කරලා මේක නවත්තන්න. මේ අපි ඔක්කොම මේ යුද්ධේ ඕනේ නැහැ කියලා අපි ප්‍රාර්ථනා කරමු. මේ සමාදානයට ප්‍රාර්ථනා කරමු කියලා මේ මම නැවතිනවා. සියලු දෙනාටම ආයුබෝවන්. அனைவருக்கும் நன்றி, வணக்கம்.